අපි වෘත්තයක කොටස් ගැන ඉගෙන ගන්න ඉස්සෙල්ලා අඳිමු වෘත්තයක්. මෙන්න මේ විදිහට. කවකට කවච්ච කරලා අපිට පහසුවෙන් වෘත්තය ඇඳ ගන්න පුළුවන්. මෙන්න මේ වෘත්තේ හරි මැද මෙන්න මෙතෙන්ද අපි කියනවා වෘත්තේ කේන්ද්‍රය කියලා. කේන්ද්‍රය මේ වෘත්තයේ කේන්ද්‍රයේ සිට වෘත්තයට තියෙන දුරක් මෙන්න මේ විදිහට කේන්ද්‍රයේ ඉඳලා මෙන්න මේ රවුම් වක්‍ර රේඛාවට තියෙන දුරක් අපි කියනවා අරය කියලා. මේක අරය කියලා කියනවා. මේක අරය. මේ විදිහට වෘත්තයේ කේන්ද්‍රය හරහා වෘත්තයේ එක් පසක සිට අනික් පසට දුර දිගක් වෘත්තයේ කේන්ද්‍රයේ හරහා වෘත්තයේ එක් පසක සිට අනික් පසට ඇති දුරට අපි කියනවා ඒ දිගට කියනවා විස්කම්භය කියලා. මේ වෘත්තයේ වටේ දිගට මෙහෙම ගිහිල්ලා වෘත්තේ මෙහෙම ගිහිල්ලා ඔහොම වෘත්තේ හරියටම වටයක් අපි කියනවා පරිධිය කියලා. එතකොට අපි ගණන් හදනකොට මේවට සංකේත පාවිච්චි කරනවා. විස්කම්භයට D සංකේතය පාවිච්චි කරනවා. ඇත්තට මේ ඩයමීටර් කියන එක මේකේ තියෙන්නේ. අරය R පාවිච්චි කරනවා. පරිධිය C පාවිච්චි කරනවා. ගොඩක් බොහෝ වෙලාවට ගණන් හදනකොට තියෙන සූත්‍රවලදී. එතකොට ওই විදිහට වෘත්තයක මූලික කොටස් ටික ගන්න පුළුවන්. අපි ඊළඟට බලමු වෘත්තයක තවත් විදිහකට බෙදලා දක්වන්න පුළුවන් රේඛාවලින්. ඒ කියන්නේ වෘත්තයේ මත ලක්ෂ දෙකක් යා කරන රේඛාවක්. වෘත්තයේ මත මෙන්න මේ විදිහට ලක්ෂ දෙකක් තිබ්බොත් එහෙම ඔය ලක්ෂ දෙක යා කරන මෙන්න මේ වගේ රේඛාවකට අපි කියනවා ජායක් කියලා. ජාය. මෙන්න මේ ජායක් මගින් වෘත්තය සමාන කොටස් දෙකකට බෙදෙනවා. වෘත්තය කොටස් දෙකකට බෙදෙනවා. ඒකෙන් මෙන්න මේ විදිහට මෙන්න මේ පැත්තේ තියෙන රවුම් කොටසට කියනවා අපි චාපයක් කියලා. එතකොට මෙන්න මේ වගේ වෘත්තේ අනිත් පස්සෙත් හැදෙනවා චාපයක්. මේකේ දිගින් අඩු චාපයට අපි කියනවා සුළු චාපය කියලා. දිගින් වැඩි චාපයට අපි කියනවා මහා චාපය කියලා. ඒ වගේම වෘත්තයේ මෙන්න මේ ජාය වගින් කොටස් දෙකකට බෙදෙනවා. මේ පැත්තේ කොටස සහ මේ පැත්තේ කොටස. කුඩා කොටසට කියනවා අපි සුළු වෘත්ත ඛණ්ඩය කියලා. කොටස් දෙකකට බෙදෙනවා. මේකට කියනවා
මහා වෘත්ත ඛණ්ඩය කියලා.